ඉතින් හැමෝටම ආයුබෝවන්. දන්නව ඔයාලද කතා කරන්න මොකක් ගැනද කියලා? තක්කාලි මේ දවස්වල කුණු කොල්ලට විකිනෙනවා. ඉතින් මං හිතුවා තක්කාලි ගැන කතා කරන්න ඕනේ කියලා. ඔයාලා දන්නව ඇති අපි කතා කරන්න යන්නේ අපේ දෙයක් ගැන. මේ දේශීය තක්කාලි විශේෂයක් ගැන. මේ පේන්නේ ඒ තක්කාලි. මේකේ විශේෂත්වයක් තියෙනවා. ඔයාලා දන්නවද මේ විශේෂත්වය මොකක්ද කියලා? බලමු. මොකක්ද මේ විශේෂත්වය කියලා? ඉතින් දිගටම රැඳී ඉන්න කියලා මං කියනවා අපිත් එක්ක. පේනව නේද ඔයාලට? මේක කැලයක්. හිතා ගන්න බෑ. පොඩි කැලයක්. මේ පොඩි පඳුරු අනම්මන තියෙන එක ASCII හැදිලා තියෙනවා. බොහොම සරුවට අපූර්වට වැඩිච්ච මෙන්න මේ කියන තක්කාලි ගහ. මේක තක්කාලි කියුවට අපේ කට්ටිය හඳුන්වන්නේ රටබටු කියලා. මම දන්නේ ඇයි රටබටු කියලා හඳුන්වන්නේ කියලා. අපේ කට්ටියට ඉතින් ඩිංගක් හොඳට ලොකුවට අමුතුවට තිබ්බොත් මේක රට වෙනවනේ. ලංකාවේ දෙල් පොඩි ඒක ටිකක් ලොකුවට තිබ්බොත් දෙල් ගෙඩිය එක රට දෙල් වෙනවා. ඒ වගේ තමයි මෙන්න මේක. හැබැයි මේ ගෙඩිය චූටි. මේක රටබටු කියලා තමයි හඳුන්වන්නේ. තක්කාලි ගහකට බටු කියලා නම දාලා තියෙන්නේ හේතුව ඔයාලා දන්නවනම් කමෙන්ට් එකක් දාන්න යාළුවනේ. බොහොම අපූර්ව ගහක්. මේක ලස්සන මලක් පිපෙනවා. විශේෂත්වය තමයි කොච්චර කැලේක කොච්චර හැදුනත් මේකට කිසිම සතෙක් කට ගහන්නේ. ඉතින් ඒක පුදුම වෙන්න හේතුවක් තමයි කොච්චර කැලෑවක් ASCII ඒක මෙන්න මේ පේන්නේ ඔයාලට මේක කියනකොට මේ තක්කාලි ගහ තියනද කියලා හිතා ගන්නත් බෑ. හැම තැනම කැලි. නමුත් මෙයා කිසිම හානියක් නැතුව මෙයාගේ වර්ධනයට කිසිම බාධාවක් නැතුව මෙයා හැදෙනවා. ඉතින් බලන්නකෝ ලංකාවේ තක්කාලි ගත්තොත් එහෙම ගොවීන් කොයි තරම්නම් බෙහෙත් ගහනවද? මම දන්නේ තක්කාලි වලට තරම් බෙහෙත් ගහන වෙන භෝගයක් තියෙනවද කියලා. නමුත් මේ අපේ දේශීය තක්කාලි වර්ගය මේක මේ රටබටු කියලා හඳුන්වන පුංචි තක්කාලි ගෙඩිය මේ හැදෙනවා ඉබේම හැදෙන්නේ. ඉතින් ඒක මේ හරිම විස්මජනක දෙයක් තමයි. මේකේ මං හිතනවා මේක මෙහෙම හැදෙන්න පුංචි කාරණාවක් බලපානවාද කියලා. මේ ගහේ තියෙනවා මේ ගහ පොඩ්ඩක් හෙල වුණොත් පොඩි වුණොත් එහෙම මේකෙට මාවේනික වෙච්ච ටික සැර සුවඳක් නිස්සාරණය වෙනවා. ඉතින් මං හිතනවා ඒකට ක්‍රමීන් අකමැති වෙන්නේ නැති කියලා. ඒකින්ද වෙන්නේ නැති කියලා. විශේෂම දේ තමයි මේකට අනිකුත් චාකත් එක්ක නොනැසී පවතින්න පුළුවන්. ඉතින් එහෙම නොනැසී පැවතුණා කියලා මේකට කිසිම බාධාවක් වෙන්නේ නැහැ. මේ බලන්න මේ ගහේ තියෙන ගෙඩි ටික මම ඔයාලට පෙන්නන්න. සමහර ගෙඩි ඉදිලා. අනිත් ගෙඩි නාඹර වෙලා මේ තියෙන්නේ. අනිත් ගෙඩි ඉදෙන්න ළඟයි. තවත් සමහර ඒවා තියෙනවා අම්මුයි. සමහර ඒවා තියෙනවා චූටි ලපටි. ඒ වගේම ගහේ මලුත් තියෙනවා. ඉතින් මේ තක්කාලි ගහක් හැදුනට පස්සේ අපිට ඕනෑම කාලයක එයා අපිට තක්කාලි ගෙනල්ලා දෙනවා. තක්කාලි නෙවෙයි අතන කියනකොට රටබටු ගෙනල්ලා දෙනවා. අපිට මේකට විශේෂයෙන් කිසිම දෙයක් කරන්න ඕනේ නැහැ. එකම දේ තමයි තක්කාලි ගහ හිටවන එක විතරයි. ඇත්තම කියනොත් මේක හිටවන්න ඕනෙත් නැහැ. මේක ගෙවත් ඉබේ හැදෙන ප්‍රභේදයක්. ලංකාවේ එක වෙරයිටි එකක්. රටබටු කියලා තමයි හඳුන්වන්නේ. මේ බලන්න මේ කැලේ ASCII හැදිලා තියෙනවා. අපි තක්කාලි ගහක් ගත්තොත් එimhe තක්කාලි ගස් වලට කොච්චරනම් කෘමි හානි වෙනවද? මේ බලන්න මේ අපිට හිතා ගන්න බෑ කැලේ ASCII ඒ පඳුරු ගොඩක් ASCII තමයි තියෙන්නේ. අපි බලමු ඒකට කොහොමද කියලා. ඒක හොඳ තත්ත්වෙ ඉඳලා. හැබැයි අපි හිතවන තක්කාලි ගහක් මේ විදිහට තිබුණා කවමදාවත් කිඩි හැදෙන්නෙත් නැහැ. කවමදාවත් ඒක හැදුනත් තියෙන්නෙත් නැහැ. කෘමි සත්ත්ව හානි කරනවා. මේ බලන්නකො මේක තියෙන අපූර්ව කිසිම හානියක් නැතුව අඩුම තරමේ කූඹියක්වත් කට ගහන්න නැතුව ගෙඩි ටික ලස්සනට හැදිලා තියෙනවා. රතු පාටට ලස්සනට හැදිලා තියෙනවා.
ඔයාලා දන්නවනම් කමෙන්ට් එකක් දාන්න මෙහෙම මේ තක්කාලි මේ වලට කෘමීන් හානි කරන්න තියෙන හේතුව මම හිතන්නේ අර හේතුව තමයි. ඉතින් මම අන්තර්ජාලයේ මේක සර්ච් කරලා බැලුවා. තව මට හොයාගන්න පුළුවන් හැමතැනම මේ රටබටු එහෙම නැත්නම් දේශීය තක්කාලි කියලා සර්ච් කරලා බැලුවා. මට හොයාගන්න බැරි වුණා මේක මොකද්ද කියලා. ඉතින් ඒ හින්දා මම පුංචි වීඩියෝ එකක් දාන්න ගියා. මේක අපේ ගම්වල කට්ටියට නම් මේ මහා ලොකු දෙයක් නෙවෙයි. රටබටු කියපුවාම අපේ කට්ටිය යන්නේ සම්බලේට පොල් ටික ගාලා ඉවරලා තමයි රටබටු ගෙඩි දෙකක් කඩා ගන්න දාන්න යන්නේ. මොකද එතකොට ඇඹුල් දාන්න ඕනේ නැහැ. ඒ තරම් ඇඹුලක් තියෙනවා. හරිම රසයක් දැනෙනවා. නමුත් මේක හැමතැනම දකින්න නැති වෙති කියලා හිතලා තමයි මම පුංචි වීඩියෝ එකක් දාන්න කියලා හිතුවේ. මේක කුණු දාන්න තැන කුණු වල ළඟ මේක ඉබේම හැදෙනවා. ඉතින් ඔය නාගරික ප්‍රදේශවලත් මම දැකලා තියෙනවා කුණු ගොඩවල් වල හැමතැනම මේක හැදෙනවා. මේකට විශේෂයෙන්ම කිසිම බෙහෙතක් කිසිම පොහොරක් ගහන්න ඕනේ. මේක හදා ගන්න හරිම ලේසි. ඉතින් මම පුංචි ගෙඩියක් පොඩි කරලා පොඩි පැකට් එකකට දැම්ම හැදෙනවා විදි බලගන්න. ඉතින් මේ බලන්න කිසිම හානියක් නැතුව හැදුනා. මේක අපි ලංකාවේ වගා කරන තක්කාලි ගත්තා නම් ඒකට අමුතුවෙන් බිම හදන්න ඕනි. ඒක විස බීජ හරණය කරන්න ඕනි. මේ සුද්ධ ජීවීන් පාලනය කරන්න ඕනි. එක බෙහෙත් ගහලා සෑහෙන දේවල් කරනවා. මේක නිකන් ගෙඩියක් පොඩි කරා උඩින් පස් ටිකක් දැම්ම මේ ලස්සනට හැදිලා තියෙනවා. ඉතින් ඒ වගේ හදාගන්න ලේසි තක්කාලි ප්‍රභේදයක්. ඉතින් ලංකාවේ කෘෂිකාර්මික රටක්. අපේ කෘෂිකාර්මිකේ කෘෂි විද්‍යාඥයෝ ඉන්නවා. පරීක්ෂණාගාර තියෙනවා. සෑහෙන දේවල් තියෙනවා. ඉතින් මෙන්න මේ තක්කාලි ප්‍රභේදය අපිට මීට වැඩිය වර්ධනය කරලා හදාගන්න පුළුවන් නම් ලෝකෙටම දේශීය දෙයක් දෙන්න පුළුවන් නේද? මම කල්පනා කරලා බැලුවා. මෙච්චර බෙහෙත් අස ගහන පරිසරයක් හදන අපි තක්කාලි ඇයි අපිට බැරි ඕනම තැනක හදන්න පුළුවන් තක්කාලි ගහක් හදාගන්න බැරි? මේ කැලේ හැදෙන තක්කාලි ගහ අපිට පුළුවන් නම් ඒ පරිසර තත්ත්වෙම හදාගන්න පුළුවන් මේක මේ ගෙඩි තියෙන ගුණාත්මක භාවය වර්ධනය කරගන්න. මේකේ තියෙන එක දුර්වලතාවයක් තමයි මේකේ පොත්ත හයිය නැපම් සියුම් පොත්තක් තියෙන ගෙඩිය ඉදුණට පස්සේ ලොකුවට අනිත් තක්කාලි වගේ දාන්න බෑ. පොත්තේ මදකම පොත්තේ ඝනකමක් ඇතුළේ ගෙඩිය ඇතුලේ තමයි ඒකේ තක්කාලි ගහේ මාංශල කොටස තියෙන්නේ. ඉතින් පොත්ත හරිම සිනිඳුයි. අපිට පුළුවන් නම් මේ ගෙඩියේ මේකේ තියෙන අනිකුත් පාරිසරික තත්ත්වයන්ට ගැලපෙන විදිහට පොත්ත ඝනකමට හදාගන්න කෘෂි විද්‍යාඥයින්ට මම හිතනවා අපිට මේ වසවිසෙන් තොර එළවලුවක් කන්න පුළුවන් කියලා. ඉතින් දුර යන්න ඕනේ. ඔයාලට පුළුවන් නම් මෙන්න මේ රටබටු පැලයක් එක පැලයක් ඇති. මේක ගෙදර ගෙවත් එක පෝච්චි එක හරි ඕන තැනක ඔයාගේ පරිසරයේ භෝග වලට අනිත් ඒ වලින් හදාගන්න අමාරු තැනක මේකෙන් පැලයක් හිටෙවනම් ඔයාට මේක සම්පූර්ණ ගෙදරක තියෙන තක්කාලි අවශ්‍යතාවය දෙනවා. මේක පඳුරක් වගේ දුර්වල කඳක් සහිතව තමයි හැදෙන්නේ. මේක වැල වගේ යනවා. වැල වගේ යනවා කියන්නේ ඉතින් ඒක හැදිලා යා මේ ලොකුට පඳුරක් හදා ගන්නවා. ඉතින් ගෙදරට අවශ්‍ය හැමදාටම අවශ්‍ය තක්කාලි ටික එයා දෙනවා. මේ පැලයක් අවුරුදු 1.5ක් විතර තියෙනවා. මේ එතකොට අපිට මේකට විශේෂයෙන් බෙහෙත් පොහොර කියලා කිසිම දෙයක් ගහන්න ඕනේ නැහැ. මේ හැදිලා තියෙන්නේ පුංචි මේ කැලාවක් කියන පොඩි මිදුලේ ගස් වැවිලා තියෙන වල් වැවිලා තියෙන තැනක තමයි එයා විසින් තමාම බලාගෙන ලස්සන්ට එයා අපිට ගෙඩි ගෙනල්ලා දෙනවා. මේ පෙන්නේ හැමතැනම ගහ පුරාම ගෙඩි තියෙනවා. සාමාන්‍යයෙන් 3-4 දෙනෙක් ඉන්න පවුලක තක්කාලි අවශ්‍යතාවය හඳුන්වනවා. ඉතින් මේ ගැන ඔයාලත් මීට වැඩි යමක් දන්නවනම් කමෙන්ට් එකක් දාන්න. ඒක දකින්න අයටත් දෙන්නයි ඔයාලගේ වත්ත තියෙනවා නම් බලන්න. මේක හරිම ගුණදායක වගේම හරිම රසවත්. සම්බලයකට එහෙම ගත්තොත් එහෙම අනිත් තක්කාලි වලට වඩා අඹුල් ගතිය වෙනමම තක්කාලි වලට ආවෙනික රසක් තියෙන පුංචි තක්කාලි විශේෂයක්. ලංකාවේ තක්කාලි ගත්තොත් එහෙම බොහොම විශේෂ ගොඩක් තියෙනවා. තක්කාලි වල පුංචිම විශේෂය තමයි මෙන්න මේ තක්කාලි විශේෂය. ඉතින් මේ තක්කාලි ගහෙන් සාමාන්‍යයෙන් අපිට
ෆ්‍රිජ් එකේ තියාගන්න හරි මේ ඔන්න මෙන්න මේ වගේ බොහොම අපූර්ව බොහොම රසවත් ලස්සන මේක අමුයෙන් කන්න පුළුවන්. බොහොම ලස්සන සාමාන්‍යයෙන් ගෙඩියක් බොහොම පුංචි සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම පුංචි ටොපියක් වගේ ඒ තරම් බොහොම පොඩි ගෙඩිය තමයි. ඉතින් සම්බලයකට එළවලුකට මේ දානවා නම් අපිට දාන්න පුළුවන් ගෙඩි 5ක් 6ක් දාන්නත් එහෙම. අනික විශේෂත්වය තමයි මේක සීතකරණේ අපිට තිය පාල් කර ඉන්න ඕනේ. එයා ගහ ලස්සනට අපිට දවසට අවශ්‍ය තක්කාලි ටික බෙදලා දෙනවා. හදලා දෙනවා. ඉතින් හරි අපූර්ව සබහාදාමේ තියෙන තවත් එක් ශාකයක් තමයි මෙන්න මේ දේශීයව හැදෙන රටබටු කියලා හැදෙන තක්කාලි විශේෂය. ඉතින් මේකෙන් දෙයක් ඉගෙන ගත්තා නම් හරි දැනගත්තා නම් හරි ෂෙයාර් කරලා දාන්න කමෙන්ට් එකක් දාන්න. බොහොම ස්තුතියි. ගිහිල්ලා ඉන්නම් ආයෙත් දවසක හම්බෙමු.